අපිට අර ඒ දවස්වල අර ගහදන්න ඕන ඔයගේ පොඩි සීන් එකක් තියෙනවනේ. මගේ දවස් තිබ්බම සයිඩ් බෑග් එක. ඒකේ එක පොකට් එකක් ඉරිලා. අර හිල තියෙන පොකට් එකටම දාලා. මම ඇවිල්ලා බස් එකේ නැගලා බලද්දි ෆෝන් එක නැහැ. කොහමද එතනින් කෝල් එකක් ගත්තා මගේ ෆෝන් එකට. ඊට පස්සේ මිනිහා කිව්වා මේ මහත්තයා මේ දැන් එන්න පොලිසිය විශේෂ අපරාධ විමර්ශන එකකට කිව්වා. මම පොලිසියට ගියා. මට කිසි කතාවක් නැහැ. පොලිසිය ඇතුළට ගියා. ඇතුළට ඇවිදගෙන යනවා මම දැන්. පොලිසිය ඇතුළට යනවා දැන්. මං අහන්න බලන්නේවත් නැහැ. දැන් මට එන්න කිව්ව දැන්ට මං යනවා. එකපාරක් ඔය චූටි කාලේ කියන්නේ 10 වසර විතර මගේ ෆෝන් එක නැති වුණා. ඒ කියන්නේ ෆෝන් එක ඔය මේ 10 දී 11 දී විතර ඔය මේ ඔතන ජිම් එකක් තිබ්බා. අපි දැන් ජිම් එකට යනවා ඒ දවස්වල පොඩ්ඩක්. හරිද? 11 වසර විභාග ලියලා විභාග ලියප ගම අපිට අර ඒ දවස්වල අර ගහදන්න ඕන ඔයගේ පොඩි සීන් එකක් තියෙනවනේ. දැන් මායි තව මගේ යාළුවෙක් ඉඳියා මේ උට එළුවා කියලා කියන්නේ. මා එළුවයි දැන් යනවා මේ ජිම් එකට. හරිද? එළුවා හරි ලොකුයි. හරිද? එළුවා හිටි ලොකුයි ඈ. එළුවා ලොකුයි. දැන් එළුවයි මා ජිම් යනවා හැමදාම කියන්නේ යන්න දවස් ටිකක් තියෙන ඒ ටිකේ යනවා. එළුවල පන්තිත් යනවා එතකොට. එළුවලට පන්ති යනවා පටන් අරන් මං හිතන්නේ. කොහොම හරි මේ මගේ දවස් තිබ්බම සයිඩ් බෑග් එක. ඒකේ එක පොකට් එකක් ඉරිලා. හරිද? ඒකට මම මුකුත් දාන්නේ නැහැ. දන්නවනේ දැම්මම හුරුස් ගාලා කියලා. හරිද? ඊට පස්සේ කොහොම හරි මේ එදා ජිම් එකේ ඉවරලා එද්දි මම එළුවට දුන්න ෆෝන් එක එළුවට දුන්න මචං ඔක බෑග් එකට දාහන් කියලා. එළුවත් ආයේ අම්බයා. හරිද? අර හිල තියෙන පොකට් එකටම දාලා. එළුවා හිල පොකට් එකට දාලා ඉතින් හිල තියෙන පොකට් එක ඔක තියෙන්නේ නැහැ නේ ගිහින්. මම ඇවිල්ලා බස් එකේ නැගලා බලද්දි ෆෝන් එක නැහැ. දැන් මට කර කියා ගන්න දෙයක් නැහැ නන්නත්තරයි හොඳේ. එතකොට ඔය ඔතන පොඩ්ඩක් ඉහළට ඇද්දි කෝල් ගන්න පුළුවන් තැනක් තියෙනවා. ඔය මොකද්ද මේ දැන් එක තියෙනවද දන්නේ නැහැ. මේ කොහමද එතනින් කෝල් එකක් ගත්තා මගේ ෆෝන් එකට. සිරාවට හොඳේ. මගේ ෆෝන් එකට කෝල් එකක් ගත්තාම මේ ආන්සර් කළා එහා පැත්තෙන්. ආන්සර් කළා මං කිව්වා හෙලෝ මේ මම මේ ෆෝන් එකේ අයිතිකාරයා මගේ ෆෝන් එක උදේ නැති වෙලා තිබ්බා. ඒකයි මේකට කෝල් එකක් ගත්තේ කියලා. මං කවුද කියලා දන්නේ නැහැ. එතකොට කවුද කියලා පේන්නේ නැහැ නේ. ඊට පස්සේ මිනිහා කිව්වා මේ මහත්තයා මේ දැන් එන්න පොලිසිය විශේෂ අපරාධ විමර්ශන එකකට කිව්වා. මම බැලුවා මේ මොන කොප්පලන්ද යකෝ මේක. හරිද? නෑ මොකොත් තිබිලද මට තිබෙන්නේ නැති මොනවා මන් දන්නේ නැහැ. හරිද? හරි මේ මට කිව්වා පොලිස් විශේෂ අපරාධ විමර්ශන එකකට එන්න කියලා. මාව නිකන් රත් වෙලා දැන්. හොඳේ. පොලිස් පොඩිනේ බං. එතකොට උඹලට වඩා බාලයි මං එතකොට. හරිද? එතකොට දැන් මාත්‍රාත් වෙලා මට දැන් අරුත් යාළුවත් නැහැ. කෝල් එකක් ගන්න විදියකුත් නැහැ. මම ෆෝන් එක නැහැ නේ. නම්බර් මතක නැහැ මට. කෝල් එකක් ගන්න විදියකුත් නැහැ. කාටවත් කතා කරන්න විදියකුත් නැහැ. මං තනියෙන් පයින් ගියා මේ අර පොලිසිය. මෙතන පොලිසිය ඔස්සේ තියෙන්නේ. පොඩි දක්ෂතාවක් තංග දෙන්න. ගියා. පොලිසියට ගියා. මේ විශේෂ අපරාධ විමර්ශන එකකට එන්නත් තිබ්බා. ඕකේ මම බැලුවා ඒකේ මුත්තර පේන්න නම් බෑ ලොක් එක අරින්නත් බෑ මොනවා හරි ප්‍රශ්න තිබ්බද දන්නෙත් නෑ කියන දැන් බයයි ඒ දවස්වල දැන් නම් එහෙම ලොකු කේස් එකක් නෑ ඒ දවස්වල ඉතින් පොඩ්ඩක් බයයිනේ ගියා දැන් පොලිසියට ගියා මම පොලිසියට ගියා මට කිසි කතාවක් නෑ පොලිසිය ඇතුළට ගියා එතන ඇන්ටි කෙනෙක් ඉඳියා මම දිහා බැලුවා මං ආයේ කෙහෙම ඇතුළට ගියා එතන කවුරුත් එහෙම මං දැන් කියා කරන්නේ මං ආවද ඇයිද කියලා අහන්නෙත් නෑ මං කෙලින්ම ඉහ පැත්තෙන් ඇතුළට ගියා ඊට පස්සේ ඇතුළට ඇවිදගෙන යනවා මම දැන් පොලිසිය ඇතුළටම යනවා දැන් මං අහන්න බලන්නේවත් නැහැ දැන් මට එන්න කිව්ව දැන්ට මං යනවා මං කිව්වා මේ මට මේ මෙතනට එන්න කිව්වා කියලා දැන් කවුරු හරි අහුවද මතක නැහැ මට හරියට ඔය ඇතුළට වෙච්ච සීන් එක මතක නැහැ අන්තිමට මතක සිංගාලා මං ඇතුළට ගියා එතකොට බෝඩ් එකක් ගහලා තියෙනවා අපරාධ විමර්ශන ඒකකය කියලා හරිද අපරාධ විමර්ශන ඒකකය කියලා ගහලා තියෙනවා ඒක ඇතුළේ කවුරුත් නැහැ මං දොර අරන් ඇතුළට ගියා හරිද දොර අරන් ඇතුළට ගියා පොලිසිය දැන් එහා එළිය මිනිස්සු යන උඹාව ගණන් ගන්නෙත් නෑ මාත් මේ ඇතුළට ගිහින් උන් සමහර හිටියද නැති මේ දැන් මේක පාට්ටම කඩාගෙන ආව කවුද දන්නෙත් නෑ උන්නු භාග හැරීරේ පොලිසිය කාගේ ළමයික්ද දන්නේ නෑ කියලා හිතනවනේ සමහරලාට මං ගියා බැලුවා දැන් එතනට එන්න කිව්වනේ මං එතන බැලුවා දැන් මේ සුඩත් බැලුවා ලාච්චුත් ඇරලා බැලුවා ෆෝන් එක තියනවා කියලා ඇරලා බැලුවා ෆෝන් එක නෙවෙයි පේන්නේ ඊටසේ මං ආයෙ එළියට ඇවිල්ලා ඔතන ඉස්සරහා කඩයක් තියෙනවා ඒ හරිනම් තාම තියෙනවා. ඒ මම දන්නවා එයා තමයි අපි ඉස්සර පොඩි තක්ෂණ මම පහවසට නම් ගියේ. එතකොට මේ ඒ මම දන්නවා මම කිව්වා මම මේ කෝල් එකක් ගන්න ඕනේ කියලා මේ මම ඊට පස්සේ මගේ නම්බරයට ආයෙ ගත්තා. ඊට පස්සේ මම කිව්වා මේ අපරාධ විමර්ශනයකට ගිහින් මම බැලුවා කවුරුත් ඉදී නෑ අතන ෆෝන් එක තිබ්බෙත් නෑ කියලා. නෑ මහත්තයා එහෙම නෙමෙයි. ඔය එහා පැත්තේ තියෙන අර ASP ඔෆිස් එක. ASP ඔෆිස් එකේ තියෙන
අපරාධ විමර්ශන ඒකක නෙවෙයි විශේෂ අපරාධ විමර්ශන ඒකක එතනට එන්න කිව්වා. මම දැන් පත් වෙලා හොඳේ අංකේ දැන් කමක් නැහැ කියලා ගියා ඈ. මම දැන් ගියා ගස් බල්ලෙක් වත් නැහැ නේ. ඊට පස්සේ එතන ගියාම කාගෙන් හරි හො විශේෂ අපරාධ විමර්ශන කොහෙද කියලා. ඊපස්සේ ආ ඔහොම ඇතුළට යන්න කියලා මම ගියා. එතන ගියාම ඉන්න මම දන්නේ නැහැ පොරටන් හයි රෑන්ක් ඔෆිසර් කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍ය ASP හෝ ඒ ළඟ කියන්නේ හයි රෑන්ක් සාමාන්‍ය මිනිස්සු බැලුවම තේරෙන්නේ හයි රෑන්ක් ඔෆිසර් කෙනෙක් නේද? සමහරලාට අපිට සාමාන්‍ය මිනිහෙක් නිකන් දලව ඒ කියන්නේ හරියට මෙහෙම කියන්න බෑ. නමුත් අර දලව පෙනිච්ච විදිහට යා හයි රෑන්ක් ඔෆිසර් කෙනෙක් විය යුතුයි බොහෝ වෙලාවට. එතකොට මම එතනට ගිහිල්ලා මේ මං කිව්වා මේ මගේ එතකොට දැන් උට තේරුණාද මං ලොකු එකෙක් නෙවෙයි කියලා. ඉස්කෝලේ යන එකෙක් කියලා තේරුණා ඈ. ඊට පස්සේ මං කිව්වා මේ ෆෝන් එක මේ ඔව් ෆෝන් එක මොන මුනිහාගේ විස්තර අහනවා. ෆෝන් එක මොන පාටද මං කිව්වා කළු. ඒක කවරයක් දාලා තිබ්බද මං කෝකෝ අර නිකන් එතකොට මං දාලා තිබ්බේ ලෙදර් වගේ කවරයක්. මං කෝ ලෙදර් වගේ කවරයක් දාලා තිබ්බා ඒකේ ස්වරූපේ මං කෝ ඒක පොඩ්ඩක් හැම ගිහිල්ලා වගේ තිබ්බ. ඇත්තටම හැම ගිහිල්ලා තිබ්බා ඒක. එතකොට මං කෝ ෆෝන් එක හැම ගිහිල්ලා තිබ්බ මේ හරි එහෙනම් මේකද බලන්න ෆෝන් එකේ දැන් මගේ ෆෝන් එක තමයි මං කෝ ඔව් මේ මගේ ෆෝන් එක තමයි ඒ කියන්නේ ඊට පස්සේ අර ඇන්ටි කෙනෙක් ඉඳියා අයියෝ පොලිස් WPW මොකක්ද මන් දන්නේ PC ද මොකක්ද මට රෑන්ක් දන්නේ නැව් වගේ පොලිස් කාන්තාවක් ඉඳියා බනින්න ගත්තනේ මේ ළමයි බලන්න කිසි මේ අම්මලා තාත්තලා ඔව අරන් දෙන්නේ මේ කියලා බානිනා දැන් කෝ පරිස්සමෙන් යන්න පුතේ ඕගොල්ලන්ට ඕක පරිස්සම් කරගන්න බෑ අම්මලා තාත්තලා ඕගොල්ලන්ට එන්න දැන් බයිලියක් ගහනවා රෙන්ට් ඉඳගෙන ඈ කියා බනින්නත් බෑ දැන් ඉතින් මං කෝ මේ අර අංකල් අර පොලිස් අර මිනිස්සයන් එහෙම කේසයක් නෑ පුතා මේ ඕක පරිස්සම් කරගන්න ඇත්තටම මේ හරි කියලා ඉතින් මේ පොලිස් දීලා මං කිව්වා හරි අංකල් හරි ඊට දැන් ඊටසේ මට දැන් අර මං සර් එහෙම කියන්න ගෙත් නැති මුකුත් කියන්නත් බෑනේ එහෙම දැන් ඌ මට පුතා ගෝ මං අංකල් කියලා කියන මං කෝ අංකල් යන්න එන්ටි කියලා මං තුන්ගාලා මේ මං කෝ මේ මං කෝ දැන් මට දැන් බයිලා මං කෝ මට මේ ෆෝන් එකක් නෑ බොරු කියෙව්වා ඉතින් මට මේ ෆෝන් එකක් නෑ මේ අයියා ෆෝන් එක දුන්නාද මේ ඒ දවස්වල සෙප්ටැම්බර් කාලේ බුක් ෆෙයා තියෙනවා ළමයි සෙප්ටැම්බර් කාලේ මේ බුක් ෆෙයා යන්න ඕන හින්දා මේ උදේ නැති වුණා ඊට පස්සේ මේ යන්න උනේත් නෑ බුක් ෆෙයා කියලා එන්න තඩි බොරුවක් ගාලා මං එතන ඒකනේ පුතා බලන්නකො මේවා නැති කරගන්න එපා ඔයගොල්ලෝ වෙලාවට මට මට ගෙනත් දුන්නේ නැත්තම් මේක ඒක ඇත්ත කතාව ඒ කියන්නේ නවත්තලා ඒ මිනිස්සයා එක්කෝ ඒ මිනිස්සයා අහුලලා එහෙම නැත්නම් ඒ මිනිස්සයාට කවුරු හරි දීලා මට හරියට මතක නෑ දැන් සිද්ධිය ඇත්තටම වෙනම කර ගස් පීක් කාලා ගත්තා ඔහුට අරන් යන්න පුළුවන් සිම් එක ගලවලා හොයන්න බෑ ඊට පස්සේ අර එමි නම්බර් වලින් හොයන්න පුළුවන් මොන වදයක්ද ඔක පොලිසිය ඒ වගේ ෆැමිලි ඕන් තරම් තියෙන හරි අමාරුයි හොයන්න හරිද වෙලාවට මිනිහට වුණේ ඇත්තට මට ඒක තේරුන්නේ නැහැ මම හරියට යන්නම් තැන්ක් යූ කියලා ආවා ගාලා ඕනේ හාකු ගියාද මම බිසි මම බය එදිය බෑ ඇතුළේ තිබ්බා නෑ ඔබ විශේෂ අපරාධී වශයෙන් මට ඒට දැන් හිතෙන්නේ මෙහෙමයි මම ෆෝන් එකේ ලොක් එක කඩලා අරන් ගිහින් හරිද ෆෝන් එකේ ලොක් එක කඩලා අයියෝ ඉතින් ඒ දවස්වල හරි බයයිනේ දැන් නම් ඉතින් ඒ දවස්වල ඉතින් තීරෙන්නේ නැහැ නේ හරි බයයි මොනවද තිබිදද මට මතකත් නැහැ මොනවද තිබ්බේ කියලා එහෙම හිතේ යන්නේ බයෙන් එතකොට ඊට පස්සේ හරි ගියා හැබැයි පොලිසිය ඒ වෙලාවෙත් මට බොහොම ඒ කියන්නේ ඒගොල්ලෝ අර බැන්නට මට අර නරක විදිහට බැන්නේ නැහැ හොඳේ ඒ කියන්නේ අර දැන් බනින එකේ විදියක් තියෙනවනේ බං සෝ බල්ලා එහෙම කී බැන්න නෙමෙයි ඒ කියන්නේ බොහොම හොඳටම අර මට ළමයෙක්ට බන්න විදියක් තියෙන අම්මලා තාත්තලා දැන් අම්මලා ගැහුවේ බලන්නකො පුතේ ඒ කියන්නේ ඒගොල්ලෝ අර මයින්ඩ් සෙට් එකම තිබ්බේ මේ ළමයි බලන්නකො පරිස්සම් කරගන්න ඒ වගේ එකක් නොදකින් එහෙම සීන් එකක් නැහැ පොලිසිය ඉතාලම මේ බොරු කියන්න ඕනේ නැහැ නේ ඒ කියන්නේ මේ ඉතාලම හොඳට මාව මට ඒ වැඩ ටික වුණා එකම එක දවසක් පොලිස් කාර්යයක් ඔය මට එකපාරක් මොකද්ද අමුතු කතාවක් කිව්වා මං එයාට ඒ හැමම අනිත් පැත්තට උත්තරේ දුන්නා එච්චරම තමයි පොලිසියෙන් අනිත් හැම වෙලාවකදී මේ කියන්නේ 90ක් අවස්ථාවකදී පොලිසිය සහ ඔය මේ සියලු තම මායික් ඉතා හොඳට කණු දෙනවා කියලා